හායි ළමයි අද අපි ඔයාලට රසම රස කැවුම් හදන්නයි කියලා දෙන්නේ. අපිට ඒකට කැකුළු හාල් හුණ්ඩු දෙකක් පැය 5ක් 6ක් දියේ දාලා පොඟවලා අරන් හොඳට කොටලා ගන්න ඕන. ඒ කොටාගත්ත හාල් පිටි ටික හොඳට දෙසලයක් හලා ගන්න ඕන. ඒකට අපි පාන් පිටි 250ක් එකතු කරගන්න ඕන. ඒ පාන් පිටි 250ක් හොඳට අර පිටියකට කලවම් කරලා ගන්න ඕන. ඊට පස්සේ අපි ඒකට මාදුරු ටිකක්, එනසාල් ටිකක්, කබලේ බැදලා කොටලා එකතු කරනවා. ඊට පස්සේ අපි ඒකට ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න ඕන. දැන් මේ ටික හොඳට කලවම් කරලා තියාගන්න. මේකට අපිට සීනි 500ක් ඕන. සීනි 500ෙන් පොඩ්ඩක් චාතියට දාලා ඒක පොඩ්ඩක් පාට කරගත්තම කැවුම් ගෙඩිය ලස්සනට එනවා. ඒකින්ද අපි චුට්ටක් කලවම් කරලා කැරමල් කරලා ඒකට වතුර කෝප්පයක් විතර දාලා ඒක දිය කරගෙන සීනි 500ක් දාලා දිය කරගන්න ඕන. දැන් ඒක හොඳට සීනි ටික දිය කරගන්න එක විතරයි කරන්නේ. පැණි උණු කරන්නේ නැහැ. ලිප ඕෆ් කරලා සීනි ටික උණු කරලා තියාගන්න. ඊට පස්සේ අපි මේ සීනි පැණි ටික නිවුනට පස්සේ අරගෙන ටික ටික කලවම් කරලා අරකින් අර හාල් පිටි වලට දාලා බැටර් එකක් හදා ගන්න ඕන. මේ හදාගන්න මිශ්‍රණේ වැඩි උකු වෙන්නත් හොඳ නෑ. දිය කරගන්න නම් එපා. සාමාන්‍ය උකු ගතියට නූල බේරෙන පදමට හරියටම හදාගත්තම කැවුම් හදන්න හරිම ලේසි. ටික ටික එකතු කරලා ඒ ගාන්ට එනකන් හදා ගන්න ඕන ළමයි. අන්නේ පදම තමයි හරිම පදම. නූලට වැක්කිරෙන්න ඕන. ඊට පස්සේ අපි චාච්චිය රත් වුණාට පස්සේ තෙල් දාලා මේ කැවුම් හදන්න අපි අර එකම ප්‍රමාණයක හැන්දක් තියාගත්තම හරිම ලේසි. අපිට එතකොට කැවුම් ගෙඩි සියල්ලම එකම ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. බලන් ඉන්න ළමයි කැවුම් ගෙඩිය බුරිය ගන්න විදිය වැඩි අමාරු නෑ, ලේසිම ලේසි. කැවුම් ගෙඩියට අන්න එහෙම අපි බැටර් එක වක් කරලා ටිකක් වෙලා ඒක උඩට අපි තෙල් ගහන්න ඕනේ. එතකොට තමයි ඒක පිපිලා එන්නේ. ඊට පස්සේ තමයි ඉරට්ටුවක් හරි යම් කෝට්ටක් අරගෙන ඒකේ සිදුර මේව කර කර බුරිය ගන්න ඕන. මේක මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඔයාලා අත චුට්ටක් හුරු කරගත්තම මේක හරිම ලේසි. මේ කිව්ව පදමට අරන් බලන්න හරිම රසම රස කැවුම් ගෙඩියක් ඔයාලට කන්න පුළුවන්. එහෙනම් ළමයි අද මගේ කැවුම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. අපේ channel එක subscribe කරන්න, follow කරන්න. ඔයාලා බලන් හිටියට thank you.